ඒත් ඔයගලන්ට පේනවා නේද මේ දැන් මේකේ මේ අලුතෙන් ඉදිවෙන ගොවිපලක් මේකේ මේ මාළු ලොකු කිරීමට අවශ්‍ය කරන ටැංකිය වල සයිස් එක අඩි 4යි 1.5 ටැංකි හදලා ඒවා සීසන් කරන ගමන් වතුර පුරවලා තියෙන්නේ. ඉතින් ඩිස්කස් මාළු සාමාන්‍ය සෙන්ටිමීටර් 2 ඉඳන් 6 වගේ වෙනකම් මේ ටැංකිය වල ලොකු කරන්න ඉතා සුදුසුයි. ඉතින් මේ ටැංකි සෙටප් එකක් මේ තියෙන්නේ. ඒ වගේ තමයි මේ ස්ටෑන්ඩ් සෙටප් එකක් හදපු එකක් මේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් මේ ඒ ටැංකි අවශ්‍ය විදියට තියන්න උසට සයිෆන් කරන්න ලේසි විදියට හදලා තියෙනවා. අඩි 8යි කහමාර ස්ටෑන්ඩ් මේ තියෙන්නේ. ඔයාලන්ට බලා ගන්න පුළුවන් මේ ස්ටෑන්ඩ් වල තියෙන තත්ත්වය. මේ තියෙන ස්ටෑන්ඩ් එකකට තියපු ටැංකියක්. ඊට පස්සේ සුදු පාට ස්ටිකර් එක දාලා මේ විදියට මේ තියලා තියෙනවා මාළු පහසු විදියට ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඩිස්කස් මාළු ලොකු කරනවා නම් අඩුම ගානේ අඩි 4.5 ලීටර් 200ක්වත් වතුර පුරවන්න පුළුවන් ටැංකි තමයි සුදුසු වෙන්නේ මූලික අවධියේදී. ඒක තමයි මට මේ ඔයගලන්ට මෙතනදී පෙන්වලා දෙන්න ඕනේ. මේක බලලා ඔයගලන් පොඩි අදහසක් ගන්න. රයිට් මේ තියෙන තව ගොඩනැගිල්ලක මේ තව ගොවිපලක් පටන් අරගෙන තියෙන එකෙත් තියෙන මාළු ලොකු කරන්න අපනයනයට channel එක subscribe කරලා තියාගන්න මොන හරි තව දැනගන්න ඕන නම් comment එකකින් දන්නන්න මම උදව් කරන්නම්.